කරගෙන වෙන්නේ බලමු ටික හොලකෙන්ද වැස්ස අඩු වෙන්නේ අයියෙන් වැස්ස පටන් ගත්තනේ ये गैन पता आएंगे वो अरे देना मैं ये देना मैं यार ठीक है ये और देना आके ये की है हां ये तो देंगे देंगे ये बता मैं कब जाने और बैठिया हां एक चीज है यार मैं इससे लोग की नहीं लोग ये खाली नहीं लगा हां लिए वाले नमस्ते අද මේ පිරිමි සතා තමයි යන්න ඇත්තේ. පිරිමි සතා ගියාට පස්සේ මේ දැන් මේ ගෑන් සතානේ මේ ඉතුරුලා ඉන්නේ සමහර විට ගෑන් සතා වෙන්න ඕනේ. මේ ගෑන් සතා ඉතුරුලා ගියොත් පිරිමි සතා නැවත අපෝ මෙතෙන්ට එනවා ඒක. ඔව් ආයෙ තව ටිකකින් එනවා. ගල්වා අල්ලනවා නෑ මට හිතාව හම්බයි. එනවා තව ටිකකින්. ආ පැයක් දෙකක් සතුලත් ෆැක්ටර්ලා ඉතින් මෙතෙන්ට එනවා. ඔව්. මම ඒකයි කිව්වේ එහෙම ඉන්දරින්ද කියලා වලක. දන්න හින්දා. ඔව් අනිවාර්යෙන්ම මේ ඉන්නේ ගෑනු සතා නම් ඉතින් සතා ගියා නම් අනිවාර්යෙන් මෙයා හොයාගෙන දැන් තව පිටින් එනවා අනිත් පිටින් මං අරන් ගියත් ඒත් එනවා ඔව්
කීයක් ඉන්නවද දන්නේ. මේ දීපද අදින්න ඇතුවද? මේකට ඇත්ත වටේ යනවා කියන්නේ මේ මෙයාලගේ වර්ගය බෝ කරන කාලේ මේ යන්නේ. ඉතින් අපි යන කාලේ තමයි පටන් ගන්න තියෙන්නේ. මයි මාසේ තමයි යලා පටන් ගන්න. දැන් සමහර තැන්වල විතර දාන සත්තුත් ඉන්නවා. මේ මෙහෙම ජෝඩින් සත්තුත් ඉන්නවා. මේ දෙකොල්ලම හම්බ වෙනවා මේ කාලෙදී. තා මාසයක් විතර වගේ වැඩි තියනවා ඉතින්. ඔය දී අදින්න බෑද? දී අදින්න. හරිද? ඔය දී අදින්න බෑද? Gyan pata. Ya gyan pata nih ini. ගොඩක් ලොකුනේ සාමාන්‍යයෙන් අවුරුදු 4ක් 5ක් විතර වගේ වයසයි මෙයා. නෑ. ඔය මෙයා ගෑන් සතා. ඒකේ මම අඟහරි දක්නකොටම කිව්වේ ගෑන් සතා වෙන්න ඇති කියලා මේ ඉන්නේ. දැන් මෙයා අරන් ගියත් මෙයාගේ දැන් අර ෆෙරමෝන් කියලා හෝමෝන් එකක් පිට වෙනවනේ මෙයාගේ. ඒ හෝමෝන් එකට ගෑන් මේ පිළිසත එනවා මෙයා හොයාගෙන. තව ටිකකින් එනවා. දැන් මම ඒක තමයි කියේ මේ ගෑන් සතා විතරක් ඉන්නවා නම් ඔය ඉන්දරින්ද නැවත ආපහු මේ පිළිසතා මෙතෙන්ට එනවා කිව්වේ ඒකයි. මම බලන්න පැහැදිලිවම මේ ගෑන් සතාගේ වෙනස පේනවා මේ. දැන් මේ හැංගෙන දණක් තමයි හොයන්නේ දැන් රින්ගලා. याला हपाने का तमा करන්නේ. Baranang game 500ක් නැහැ. ඈ? Baranang game 500ක් නැහැ කිව්වා. කොහොමද මේ වගේ ලීකඩවල් තියාගත්තා මේ වාසින් සල්පේ රැඳෙනවා ඇති. මෙයාලා විතරක් නෙමෙයි සාමාන්‍ය පොළගෙක් ඉන්න පුළුවන්. දෙල් කරවලෙක් ඉන්න පුළුවන්. ඒ වගේ සත්තු මෙයාට අංගල ඉන්න පුළුවන් ඉතින්. ඔව්. ඊයෝත් දෙල් කරකුත් නෑ මේක ප්‍රශ්නේ නෙවෙයි. අනිත් එක්කෙනා දැන් තව ටිකකින් එයි හැබැයි. අනිවාර්යයෙන් මෙතෙන් තේනවා තාට. අද දවසේ ඇතුළත කොවිලේ හරි අනිත් එක්කනත් මෙතෙන් තේනවා. මට වෙලාවක් කියන්න බෑ කොවිලේද කියලා. බොහෝ දුරට එනවා අර ගැස්සත් එක්ක සමහර අවස්ථාවලදී මෙයාලා පෙරමෝන් එකේ පැතිරලා යන්න තියෙනවා. එහෙම වුණොත් එන්න තියෙන ඉඩ තියෙනවා. නැත්නම් අනිවාර්යයෙන්ම අද දවස් තුන කොවිලේ මෙතෙන් තේනවා. ඒ කියන්නේ මේක අහන්න ඇයිද පාරවල් එකේ ඒක නෑ නෑ ඔය මෙයාගේ තියානේ අර පෙරමෝන් කියලා හෝමෝන් එකක් පිට වෙනවානේ. පොඩි ස්මෙල් එකක් පිට වෙනවා. ඒක මේ පරිසරේ පුරා පැතිරලා තියෙනවා හැමතැනම. ඒක අපිට දැනෙන්නේ නැතුණාට මේ අදාළ වර්ගයේ පිරිසතට දැනෙනවා. ඒ හරහා තමයි මෙයාලා ගෑන් සත්තු හොයාගන්නේ. එදී මහතත් නෑ චූටි වාන්න බීන් ගොඩක් අර යකඩින්නක් විතර වගේ. ඔය දිග තියෙන අඩි 5ක් විතර වගේ ඉන්නවා නේ. මෙයාලා එහෙම දස්ත කරන්නේ නෑ. ඔව්. නෑ ඒ එහෙම තමයි.
යාලා කරන්නේ මේ පෑගුණොත් හපා ගන්න එක තමයි කරන්නේ මේ ගෑන් සත්තු. යාලා දෂ්ට කරන අඩුයි. ගෑන් සත්තු හපා ගන්න එක තමයි කරන්නේ. පිළිම සතා තමයි දෂ්ට කරන්නේ. එහෙම බය වෙන්න එපා. එහෙම ආවට කන්නේ මේ වගේ ලී ගොඩක් අයින් කරලා අනිවාර්යයෙන් මේ බූට් එකක් දාගෙන තමයි එක් වෙන්න ඕනේ. නැත්නම් අනිවාර්යයෙන්ම මේ තත්ත්වෙක ඉන්නවාමයි ඉතින් මේ ලී ගොඩ වල. ෆෝන් එක කරා යන්නේ. මේකේ පොයින්ට් අපි නිකාන්තත් එක තමයි අදත් කරලා ගියේ අපි. අරන් ගියා කියලා ඈ? ඩක්ටර් අරන් ගියා. ඔය මේතරේ යා තමයි අනුග්‍රහය දැක්කේ මේ මෙයාලා මුදාහරින්න. බලන්න. ඒ ගහන්න එපා කියලා වෙන්නේ. ඔව් ඒක තමයි. මේ මල්ලා ඉතින් අනයියනේ කොච්චර පිටින් පිටයි බලලා මෙයාගේ මේ හැවත් සෑහෙන්න මෝරලා තියෙන්නේ. මෙයා හිටියනම් අනිවාර්යයෙන්ම දැන් පිරිමිසත් එක්ක එකතු වෙලා තව මාසෙකින් අනිවාර්යයෙන් මෙයා බිත්තර දානවා. මෙයාට බිත්තර 18ක් 22ක් අතර වගේ දාන්න පුළුවන් මෙයාට. ඒ බිත්තර වලින් සියලුම බිත්තර වලින් පැටව වෙනවා. එක බිත්තරයක් අතහ කියන්නේ. හැබැයි ඉතින් ඒ පැටව වලින් කී දෙනෙක් ජීවත් වෙයිද කියලා කියන්න බෑ ඉතින්. පොල්කූර් නෙමෙයි. ගොඩක් පහතට පැටව වෙනවා. ඔය මොනවද යාලගේ සාමාන්‍ය ලොකුට මහතට පැටව වැටෙනවා. ඈ? නෑ නෑ ඊට ලොකුයි යා. එහෙම පත්ත පැටව වගේ හැදෙන්නේ නෑ මෙයාලගේ පැටව. උඩ ලොකුට හැදෙනවා. සාමාන්‍යයෙන් මේ බිත්තරකින් එනකොට අගල් 9ක් 10ක් විතර වගේ තියෙනවා පැටි. හවුද? මයාගේ ටිකරද? මයාගේ ටිකර තාපොටකින් එයි හොයාගෙන. ගෙදර අයිතිකාරයා. මයාගේ ටිකර තාපොටකින් එයි හොයාගෙන. ඕන් එනවා. අර දෙන්න බලන්න. තේමිනට කවන්නේ නේද ණය දැක්කද? නෑ එකෙක් නෑ කියලා දාන්නවනේ. ඒකද මෙතන යනවා පොලිසියෙන් ඉඳලා. අපි දාගෙන යන්න වැට්ට ටිකක් පායන ගමන් මේ හිටියේ. ඒකත් දෙහි දෙහි යන්න එනවනේ. අර යන්න මම. ඒ පැටව නැති මොඩ අපිට. යා සෙට් ලොකෙක් නේ මම චූටියක් හිටා. ලොකුණා යන්නේ. ලොකුගේ. ඒක ගිහින්නේ. යා ඔය පැත්තට ගියා. ඔය මල්ලත් එක්ක ෆොටෝ නෑ ආතේ අල්ලගෙන ඉන්නකොට අනේ අයි මේ සාමාන්‍ය අපින් දාන්නේ අතට ගෝවන වදින්නේ නෑ නේද ඉක්පටි කැලක් කඩිලෙන් දින පුතේ ඔහොතේ දින දෙන්න කැලක් තියනවා මේක අර උනේ ඇතුලේ තියෙන කටිවල යාට එතනින් ඇතුළට යන්න බෑ තව. ගියා නම් මේ ඇතුළටම යනවා. එහෙම ගියා නම් ගන්න බෑ ඉතින්. හරි පුතේ. අන්ජිවද වැඩ නැද්ද? ඒක තමයි අපේ
ටිකක් ප්‍රොඩියුසියෙන් ඉන්න අනිත් එක්කනත් එයි. අනිවාර්යෙන් මෙතෙන්ට මෙන්න ඉඳ තියෙනවා. මොකද මෙයා ඔයාගෙන එනවනේ. නයි මල්ල. මෙලාට වැස්ස පෑවුවේ. අනිත් එක්කන ආවොත්. ආවොත් කෝල් එකක් දෙන්නකෝ. එයා මීටර ලොකුයි. ඔව්. එයා පිරිමි සතානේ මේ ගෑන් සතානේ. එයා ආවට පස්සේ බල්ලා එයාව අල්ලන්නේ බල්ලට හපයි ඈ. ඔව්. ඇපුවත් විනාඩි 5ක්වත් ජීවත් වෙන්නේ නැහැ බල්ලා මැරෙනවා. ඒකනේ දැන් කවුරු හරි ගාඩ් එකට ගේන්න. දැන් හිතට හොඳයි කෙනෙක් හරි යනවා. එහෙනම් අපි යනවා එහෙනම් ඈ. ටෝච් එක. ඔන්න ටෝච් එක අරන් දෙන්නකෝ. දැන් අල්ලන විදිහ දැක්කම ඔව් මේක තමයි දැන් මං අල්ලන්නේ දැක්කද අල්ලන්නේ. දැන් අයියාගේ වාසා නැති. ඉන්න කරත් තමයි ඉන්න පරක්කුනේ. හැමෝම අල්ලන්නේ